හායි කොහොමද යාළුවනේ? ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. හැමදාම කැම වීඩියෝම දාන එකේ මේ පාර හිතුවා මගේ බබත් එක්ක මම එයාගේ බුද්ධි වර්ධනය වෙන්න කරන ක්‍රියාකාරකම් ටිකක් ඕගොල්ලන්ට පෙන්වන්න කියලා. මේක මම ගත්තේ ඇත්තටම මේ බබාගේ මේ පසල්ස් තියෙන මේ සෙට් එක ගත්තේ ඇත්තටම පොඩි කඩේකින් වැඩි ගාණක් උනෙත් නැහැ. මම ලොකු දේවල් වලට නොයා ඉස්සෙල්ලාම මේ වගේ පොඩි දෙයක් try කරන්න බැලුවේ. බබාට තාම තේරෙන්නෙත් නැහනේ. ඒ වුණාට මෙයා මේ වගේ පසල්ස් ගෙනත් දුන්නම එයා ඒව හදනවා. බලන්න ඔයගලන්ට පේනවා ඇති. ඒ කෑලි අතින් ගන්න. එතකොට එයාගේ ඇඟිලි වල චාලක හැකියාව වර්ධනය වෙනවා. එතකොට එයාට තේරෙනවා මේ දැන් මේ අලියාගේ ඇහැ, මේ අලියාගේ කන, මේ අලියාගේ කකුල් කියලා එයාට අපිට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම එයා තව ටික කාලයක් ගියාම ලොකු වුණාම ওই ෆසල්ස් එකේ තියෙන විදිහට එයා ඒක හදයි. ඒ හින්දා ඔයගොල්ලමුත් පොඩි කාලේ ඉඳන්ම ඒ කියන්නේ දැන් මගේ බබාට අවුරුද්දයි මාස 2යි. මේ වයසේදීම ඔයගොල්ලන් පුළුවන් නම් බබාට මේ වගේ ක්‍රියාකාරකම් දෙන්න බලන්න. මේ වගේ දෙයක් වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම ලොකු දේවල් වලට යන්නේ නැතුව මේ වගේ පොඩි දේවල් අරගෙන බබාගේ බුද්ධි වර්ධනයේට වැදගත් වෙන ක්‍රියාකාරකම් කරන්න. හැම වෙලාවෙම බබාව තනියෙන් ඔහේ සෙල්ලම් කරන්න දාලා, ඔහේ ටීවී බලන්න දාලා, ඔහේ ෆෝන් එක ප්ලේ කරන්න දාලා තියන්න එපා. මම දන්නවා ගොඩක් අම්මලා රැකියාවල් වලට යන අම්මලා ඉන්නවා. සමහර අම්මලා ගෙවල් වල ඉන්නවා. ඒ ගෙවල් වල ඉන්න අම්මලාටත් නිකන් ඉන්න නැහැනේ. ඇත්තටම ගෙවල් වල වැඩ තියෙනවා. ඒ වුණාට අපි පොඩි හරි කාලයක් වැය කරලා බබත් එක්ක මේ වගේ ක්‍රියාකාරකම් කිරීම තුළින් බබාගේ බුද්ධි වර්ධනයට ගොඩාක් ලොකු පිටිවහලක් වෙනවා. දැන් මෙයා අපේ බබා ඇත්තටම දන්නවා බබා අලියාගේ කන පෙන්වන්නකෝ කියද්දි එයා පෙන්වනවා. අලියාගේ කන අලියාගේ ඇහැ පෙන්වන්න කියද්දි පෙන්වනවා. දැන් මේ පින්තූර කොලේ තියෙන සත්තු බබා අලියාකෝ කියලා කියද්දි එයා අලියාව පෙන්වනවා. අන්න ඒ වගේ ඔයගලන් පොඩි කාලේ ඉඳන්ම බබාට කතා කරන භාෂාව මොකක් වුණත් ඒ අනුව ඔයගලන් එයාලට කියලා දෙන්න කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒක ක්‍රියාකාරකම. මේ දෙවෙනි එක හැබැයි මේ ක්‍රියාකාරකම කරද්දී අම්මා බබාගේ ළඟින්ම ඉන්න ඕනි. මොකද මේක පැන්සල් පෑන් එක අපි මේ ක්‍රියාකාරකම කරන්න දෙන නිසා. ඒකෙදි බබාගේ පෑන අල්ලන්න එතකොට අකුරු අර කුරුටු බලි ගන්න වගේ දේවල් දුන්නම බබාලා ඉක්මනට ඒ දේවල් අල්ල ගන්නවා. ඒකත් එක ක්‍රියාකාරකමක්. අනෙක් ක්‍රියාකාරකමයි මෙන්න මේ වගේ එයා කැමතිම සෙල්ලම් බඩුවක් එක්ක එයාට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ නිදහසේ. දැන් බලන්න මගේ බබා දැන් එයා කැමතිම කාර් එක තමයි ඒක. එයා ඒක අල්ලන විදිහ සහ ඒකත් එක්ක එයා වැඩ කරන විදිය, රෝද කැරකෙවෙන විදිය එයා ඒව හොඳට ග්‍රහණය කරගන්නවා. මේකත් එක්තරා ක්‍රියාකාරකමක්. ඔහේ බබාව සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ගොඩක් මැද දාලා තියන්නේ නැතුව එයාට කියලා දෙන්න මේ තමයි බබා වාහනේ රෝද. මේ තමයි වාහනේ දොර. ඒ වගේ හැමදේම කියලා දෙන්නේ. ඒකත් එක්කම එයාට සෙල්ලම් කරන්න දෙන්න. එයා එතකොට ටක් ගන්නකොට අල්ල ගන්නවා දේවල්. ඉක්මනට වචන කතා කරන්න පුරුදු වෙනවා. මේ විදිහට එයාගේ සෙල්ලම් බඩුත් එක්ක එයා සෙල්ලම් කරන්න දාන්න. මේ ඇත්තට මේ බබා මේ සෙල්ලම් කරන කාර් එකේ කෑල්ලක් කැඩලා. බලන්න එයා ඒ කෑල්ල කැඩිච්ච තැන එයා දන්නවා. ඒක හයි කරන්න try එකක් දෙනවා. අර බලන්න. ඒ කියන්නේ එයාට ඒක තේරෙන මෙතනින් තමයි ඒක කැඩලා තියෙන්නේ. මෙතන තමයි හයි කරන්න ඕනේ. ඒ වගේ දේවල් අපි බබාට පුරුදු කරන්නේ පුරුදු කරලා නෙවෙයිනේ. එයා ඒක ඉබේම එයාගේ අර හැකියාවන් එක්ක එයා පුරුදු වෙනවා. ඒ හින්දා නිතරම මේ වගේ පොඩි ක්‍රියාකාරකම් බබාට කරන්න දෙන්න. ඕගොල්ලන් එයා ඒ කරන දේ අගයන්න හැම වෙලාවෙම නියමයි බබා. ඔයා කොහොමද ඒක කරේ? ඔයා නියමයි කියලා ක්ලැප් එකක් කරලා අප්පුඩියක් ගහලා එයා ඒව දිරිමත් කරන්න ඕනේ. එහෙම තමයි අපි බබාලගේ බුද්ධි වර්ධනයේට වැඩ කරන්න ඕනේ. ඔහේ නැත්තම් සෙල්ලම් කරන්න දාලා අනේ මගේ බබා ඔහේ සෙල්ලම් කරනවනේ කියලා බලන් ඉන්නේ නැතුව පුළුවන් තරම් එයාත් එක්ක එකතු වෙලා අපිට තියෙන විනාඩියද දෙකද අපි එයාත් එක්ක එකතු වෙලා හැම වෙලාවෙම වැඩ කරන්න බලන්න ඕනේ. දැන් මෙයා ඒ කෑල්ල කොහොම හරි දන්නවා එතන තමයි ගැලවෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක try කරන්න බෑ. ඇත්තට මේ හයි කරන්න අමාරුයි තදයි. ඒ වුණාට එයා ඒක එතනට දාලා බලනවා හයි කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකත් එක්තරා බුද්ධි වර්ධන ක්‍රියාකාරකමක්. ඒක ඉතින් අපි කියලා දීලා නෙවෙයි. උනට ළමයාට ඒක ඉබේම එයාත් එක්ක සෙල්ලම් කරද්දී එයාට එක ක්‍රියාකාරකම් කරද්දී ඒක පුරුදු වෙනවා. ඕගොල්ලමුත් මේ වගේ
ක්‍රියාකාරකම් කරන්න බබාට නිතරම ක්‍රියාකාරකම් කරන්න උපදෙස් දෙන්න. එයත් එක්ක නිතරම ඉන්න. ඒක ඇත්තටම බබාලගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙනවා. ඉතින් මම මේ තාමත් පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඊළඟ වීඩියෝ එකේ මම මේ වගේ තවත් ක්‍රියාකාරකම් ගොඩක් ඔයගලන්ට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් එතෙක් ඔයගලන්ට සුබ දවසක්.